අද අපි කතා කරන්න යන්නේ නිකම් කතාවක් ගැන නෙවෙයි. ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම කණපිට පෙරලපු අතිශය නාට්‍යමය වගේම අපි ජීවිත මුලමනින්ම වෙනස් කරන දැවැන්ත ගලවා ගැනීමේ මෙහෙයුමක් ගැනයි. මේ විශිෂ්ට කතාන්දරය හරහා යන්න ලැබෙන එක ඇත්තටම මාරම සතුටක්. මේක මුළු මනුස්ස වර්ගයම බලාපොරොත්තු වුණු ලොකුම ගලවා ගැනීම ගැන කෙරෙන ගැඹුරු ඒත් හරිම රසවත් විග්‍රහයක්. හරි අපි මේකට කෙලින්ම බහිනු. මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙන ගැඹුරුම ප්‍රශ්නේ පටන් ගන්නේ ඒ දණුයනේදී ඇතිවුණු එක පුංචි ඒත් භයානක රැවටීමකින්. ඒ තමයි දෙවියන් වහන්සේ අපෙන් මොනවා හෝ දෙයක් හංගගෙන ඉන්නවා අපිට යහපතක් වෙනවට අකමැති කෙනෙක් කියන බොරුව. හිතලා බලන්න මේ රැවටීම නිසා නේද මනුෂ්‍යයන් තුල අදටත් මේ තරම් බියක් සහ සැකයක් තියෙන්නේ? මේක තමයි ඉතිහාසයේ ලොකුම වරදවා වටහා ගැනීම. දෙවියන් වහන්සේගේ ස්වභාවය ආත්මార్థකාමී කියන ඛේදනීය බොරුව නිසා නිර්මාතෘවරයාගේ අසීමිත ආදරයෙන් මිනිසයන් ඈත් වුණා. යේසුස් වහන්සේගේ ප්‍රධාන මෙහෙයුම වුණේ මේ නැතිවුණු මිනිසයන්ව ගලවා ගන්න එක පමණක්ම නෙවෙයි ඊටත් වඩා දෙවියන් වහන්සේගේ සැබෑ ආදරය ගැන තියෙන මේ දැවැන්ත වරදවා වටහා ගැනීම සම්පූර්ණයෙන්ම නිවැරදි කරලා ඒ අයට නියම සාක්ෂියක් දෙන එක උන්වහන්සේගේ මූලිකම අරමුණක් වුණා. දැන් අපි බලමු විශ්වයේ රජානන්ගේ මේ විස්මිත පොළවට පැමිණීම ගැන. මේ වරදවා වටහා ගැනීම නිවැරදි කරන්න අතිශයින්ම පහත් වූ රජුන්ගේ රජානන් Tamanගේම නිර්මාණය ඇතුළට පැමිණි විදිය හරිම පුදුමාකාරයි නේද? මේකෙන් ඉතාමත් අපූර්වට පැහැදිලි වෙන්නේ මේ කාරණයයි. ලෝකයේ රජවරුන් යනවනම් ඉන්නේ මාලිගාවලට විශාල ධනයක් සහ බලයක් එක්කනේ. ඒත් විශ්වයේ රජානන් වහන්සේ පැමිණියේ දුගන්ධ හමන සත්වගාලක. කිසිම ඉඩක් නොතිබුණු තැනකයි. මේ අතිශය නිහතමානී පැමිණීම මිනිස්යන් බලාපොරොත්තු වුණු තේජසට වඩා සම්පූර්ණයෙන්ම හත්පසින්ම වෙනස් දෙයක්. යේසුස් වහන්සේ අවුරුදු 30ක්ම තමන්ගේ දිව්‍යමය බලය සංගවාගෙන නාසරත් වගේ ඊටම දුප්පත් අපහසුතා පිරුණු පරිසරයක ජීවත් වුණා. හැබැයි මේක නිකම්ම අහඹයක් නෙවෙයි. සමාජයේ කොන්වණු මිනිස්සුන්ගේ දෛනික වේදනාවන්, දරිද්‍රතාවය සහ අරගලයන් තමන්කම අත්විඳින්න උන්වහන්සේ හිතා තමා මේ දුප්පත්කම තෝරාගත්තා. ඒ හරහා මිනිස්යන්ගේ ගැඹුරුම දුර්වලතාවයන් හරියටම තේරුම් ගන්න උන්වහන්සේට පුරුවන් වුණා. ඊළඟට අපි කතාවේ ඊළඟ අදියරයට යමු. යෝදාන් ගඟේදී ආරම්භ වුණු උන්වහන්සේගේ ප්‍රසිද්ධ සේවයත් එක්කම කාන්තාරයේදී මුහුණ දුන්නේ දැවන්තම පරීක්ෂණය හමුවේ ඇතිවුණු විශ්වාසය සඳහා වූ සටන මේ හරහා අපිට දැක ගන්න පුළුවන්. මෙතනදී මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රධාන හැරවුම් ලක්ෂණ දෙකක් හරිම ලස්සනට සංසන්දනය වෙනවා. පළමු මනුෂ්‍යයා වුණු ආදම් කිසිම අඩුවක් නැති සියල්ලෙන් පිරුණු පාරාදීසයක ඉඳගෙනත් දෙවියන් වහන්සේව සැක කරලා අසාර්ථක වුණා. හැබැයි යේසුස් වහන්සේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස්. දවස් 40ක් निराහාරව ඉඳලා දැඩි කුසගින්නේ කිසිම දෙයක් නැති පාළු කාන්තාරයක ඉඳගෙනත් උන්වහන්සේ දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරලා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. දැන් මේ ගැන හිතද්දී ඇත්තටම සිත් ගන්නාසුළු කාරණය නම් මේකයි මේ කාන්තාරයේදී සාතංගනාපු පරීක්ෂාවන් තුනටම යේසුස් වහන්සේ මුහුණ දුන්නේ කොහොමද කියන එක. ශාරීරික අවශ්‍යතා, ආඩම්බරය සහ බලය කියන හැම පරීක්ෂාවකදීම උන්වහන්සේ තමන්ගේ දිව්‍යමය බලය පාවිච්චි කළේම නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ සම්පූර්ණයෙන්ම රඳා පැවතුනේ දෙවියන් වහන්සේගේ වචනය මතයි. මේකෙන් අපිට පැහැදිලිවම පෙන්වා දෙනවා ඕනෑම පරීක්ෂාවක් ජයවන්න අපිටත් පුළුවන් කියන එක. කාන්තාරයෙන් පස්සේ උන්වහන්සේ තමන්ගේ සේවය ආරම්භ කරනවා. නිර්මාතෘවරයාව අලුතින් අර්ථ දක්වන ඒ වගේම අර දැවන්ත වරදවා වටා ගැනීම ඉවත් කරන මේ ආදරේ සේවය ක්‍රියාත්මක වුණු හැටි දැන් අපි බලමු. ඒදන් උයනේදී ඇතිවුණු අර පරණ බොරුව එදිනෙදා ක්‍රියාවන්ගින් බිඳ දාපු හැටි මෙතනදී අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේගේ මේ ක්‍රියාකාරකම් මුළු ලෝකෙම කම්පණයට පත් කළා. සමාජෙන් කොන් කරලා හිටපු බෝවන රෝග තිබුණු ලාදුරු රෝගීන්ට අත තියලා සුව කිරීම, බදු එකතු කරන්නන් සහ සමාජෙන් ප්‍රතික්ෂේප වුණු අයව ආදරෙන් පිළිගැනීම, ඒ වගේම සමාරියවරු වගේ පහත් කරලා සලකපු මිනිස්සුන්ව ඉහළට ඔසවා තැබීම උන්වහන්සේ කළා. මේ හැම ස්පර්ශයක්ම හැම සුව කිරීමක්ම දෙවියන් වහන්සේ කියන්නේ දුරින් ඉඳගෙන දඬුවම් කරන කෙනෙක් කියන ඒ පදනම් විරහිත අදහස සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් කරලා දැම්මා. මේ සිදුවීම හරියට නාට්‍යයක උච්චතම අවස්ථාවක් වගේ. ආගමික නායකයන් පව්කලායයි චෝදනා ලැබූ කාන්තාවක්ව ගෙනත් යේසුස් වහන්සේව උගලකට අසු කරන්න හැදුවා. හැමෝම ගල් අරගෙන ඈට මරණ දඬුවම දෙන්න ලෑස්ති වෙලා එද්දී උන්වහන්සේ ඊටාම සංසුන්ව කියනවා පව් නොකල කෙනා පළමු ගල ගසන්න කියලා. මේ නිහතමානී ඒත් අතිශය තියුණු පිළිතුර නිසා විනිශ්චය කරන්න ආපු හැමෝටම හිස් සතින් හරිලා යන්න සිද්ධ වුණා. අපි දැන් බලමු මේ සිදුවීම තවදුරටත් ගොඩ නැගෙන හැටි.
අර මරණය බලාපොරොත්තුෙන් බියෙන් ගැහෙමින් හිටපු කාන්තාවට උන්වහන්සේ කියලවා මාත් නුඹට දඬුවම් කරන්නේ නැහැ ගිහින් නැවත පව් නොකරන්න කියලා. මේකෙන් ඔප්පු වෙන්නේ උන්වහන්සේගේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම ගලවා ගැනීම මිසක් විනිශ්චය කිරීම හෝ දඬුවම් කිරීම නෙවෙයි කියන එකයි. දැන් අපි මේ විග්‍රහයේ තීරණාත්මකම අවස්ථාවට ඇවිත් ඉන්නේ. ආදරයේ අවසාන සාක්ෂිය සහ අවසාන ගලවා ගැනීමේ මෙහෙයුම වෙනුවෙන් දෙවියන් වහන්සේගේ සැබෑ හදවත ලෝකයට පෙන්නපු ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂිය තමයි කුරුසිය. කුරුසිය කියන්නේ කුමක්ද? ඒ තමයි පෞකාරියාව බිලිදෙනව වෙනුවට දෙවියන් වහන්සේ තමන්ගේම කැමැත්තෙන් පාපයේ ශාපය භාරගෙන තමන්ගේ ජීවිතේම පූජා කළා කියන කී අවසාන විවාදයෙන් තොර සාක්ෂිය. මේ තම ජීවිතය පූජා කිරීම හරහා දෙවියන් වහන්සේ තමන්ගේ නිර්මාණයට ගැඹුරින් ආදරය කරන්නේ නැහැ කියලා සාතන් කරපු චෝදනාව සදාහටම නිහඬ කරනු ලැබුවා. ඉතින් මෙතන තියෙන වැදගත්ම කාරණේ තමයි මේ දැවැන්ත ඓතිහාසික කතාන්දරය අහලා නිකම්ම ඉන්නව වෙනුවට අද අපේ එදිනදා ජීවිතය තුළ ඒ කියන්නේ නිවසට සහ සේවා ස්ථානයට මේ ගලවා ගැනීම ප්‍රායෝගිකව ගෙනෙන්නේ කොහොමද කියන එකයි. එදිනදා නිහතමානීකම පුහුණු කිරීමේ නීති හරහා අපිට මේ රැඩිකල් ආදරේ ක්‍රියාත්මක කරන්න පුරුවන්. යේසුස් වහන්සේගේ ජීවිතයෙන් ගත හැකි මේ හරය අපේ නිවසට සහ වැඩ කරන තැනට ගැලපෙන ක්‍රියාමාර්ග 3කට ගොනු කරන්න පුළුවන්. පළමුවෙන්න ආත්මාර්ථකාමී වෙන්න හෝ බියටපත් වෙන්න පෙළඹෙන හැම වෙලාවකම දේව වචනය මත රඳා පැවතීම. දෙවැන්න අනුන්ගෙන් සේවය බලාපොරොත්තු වෙනවා වෙනුවට අනුන්ට සේවය කරන කෙනෙක් බවට පත්වීම. තුන්වැන්න අනුන්ව විනිශ්චය කරලා ගල් ගහනවා වෙනුවට ඔවුන්ට සමාව දීමට තීරණය කිරීම. මේ දේවල් වලින් පුළුවන් ඒ උත්තරීතර නිහතමානීකම අපේම ජීවිත තුලින් අදටත් පිළිබිඹු කරන්න. අවසාන වශයෙන් මේ ගැඹුරු ප්‍රශ්නේ ගැන සිතා බැලීම ඉතා වැදගත්. කුරුසියේ මේ අසමසම ආදරය අත්දකපු කෙනෙකුගේ ජීවිතය අද කොයි විදිහක වෙනස් වෙන්න ඕනේද? මේ උත්තරීතර ආදර කතාව අපේ දෛනික යථාර්ථය අලුතින් හැඩගස්වන්නටත් මේ ගැන තවදුරටත් ඉගෙන ගන්න විශාල කුතුහලයක් ඇති කරන්නටත් හේතු වේවි කියලා අපි ඉතාමත් උද්‍යෝගයෙන් බලාපොරොත්තු වෙනවා.